සුපර් කාර් එකක එන්ජිමක් බයික් එකකට තිබ්බොත් කොහොමට හිටීවිද? අද මම ඔයාලට කියන්නේ සාමාන්‍ය මෝටර්සයිකල් කලාව උඩු යටි කුරු කරපු ලෝකයේ තියෙන දරුණුම සහ අමුතුම බයික් එකක් වෙන Dodge Tomahawk V10 ගැනයි. ඇත්තටම මේක සාමාන්‍ය බයික් එකක් නෙවෙයි, රෝද 4ක් තියෙන චලනය වන කලා නිර්මාණයක්. මේකට පාවිච්චි කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ Dodge Viper සුපර් කාර් එකේ එන ලීටර් 8.3ක දැවැන්ත V10 එන්ජිමක්. මේ එන්ජිමෙන් අශ්ව බල 500ක මහා බලයක් නිපදවනවා. විද්‍යාඥයෝ සහ නිර්මාණකරුවන් මුලින්ම කිව්වේ මේකට පැයට සැතපුම් 420ක, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 675ක වේගයෙන් යන්න පුළුවන් කියලයි. හැබැයි අධික වේගයේදී තියෙන අස්ථාවර බව නිසා ඒක ට්‍රැක් එකකදී නිල වශයෙන් පරීක්ෂා කරලා නම් නැහැ. හැබැයි මේකට තත්පර 2කටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 100ක වේගයට ළඟා වෙන්න පුළුවන් කියන එක නම් සැබෑවක්. ටයිටේනියම් සහ ඇලුමිනියම් වලින් හදපු මේ බයික් එකේ බර දරා ගන්න තමයි ඉස්සරහට 2ක් සහ පිටුපසට 2ක් විදියට රෝද 4ක් දාලා තියෙන්නේ. හැබැයි හැරෙද්දී මේ රෝද 4ම එකට අංශක 45ක් දක්වා ඇලවෙන්න පුළුවන් විදියටයි නිපදවලා තියෙන්නේ. මේකෙන් ලෝකෙටම හැදුවේ යුනිට් 10ක් විතරයි. අනික් වැදගත්ම දේ තමයි මේක සාමාන්‍ය පාරවල් වල පදින්න නීතිමය අවසරයක් නැහැ. ප්‍රදර්ශනීය සඳහා විතරක් විකුණපු මේ එක බයික් එකේ මිල ඇමරිකානු ඩොලර් 5,55,000ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි ගණනක් වෙනවා. ඉතින් මේ වගේ සුපර් කාර් එන්ජිමක් තියෙන බයික් එකක් පදින්න ඔයාලත් ආසද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සුපිරි වාහන ගැන තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරන්න.